හායි අදත් ඉතින් අලුත්ම රෙසිපි එකක් අරගෙන තමයි ඔයාලා ගාවට ආවේ. බලන්නකො මේක ඔයාලා කලින් හදලා තියෙනවද කියලා. ඉතින් ආදරෙන් පිළිගන්නවා Cooking with Dila YouTube channel එකට ඔයාලව. මගේ වීඩියෝස් නරඹන මාව subscribe කරන, comment කරන, like කරන හැම දිනාටම ගොඩක් ආදරේ කියමින් ඉතින් අද මොනවාද මම හදන්න යන්නේ කියලා බලමු. ඉතින් මේක පිටරට අයට ගොඩක් වැදගත්ේ. ඔයා පිටරටක ඉන්න කෙනෙක් නම් කෙසෙල් මුව කන්න කැමති කෙනෙක් නම් ඔන්න කෙසෙල් මුව විදිහටම අපිට මේක හදාගන්න පුළුවන්. ඉතින් එන්නකෝ මම අද අරගෙන තියෙන්නේ කාර්චොෆි තෙල් දාලා හදපුවාම හරිම රසයි. ඉතින් කෙසෙල් මුව වගේම රසක් මේකෙන් අපිට ගන්න පුළුවන්. සමහර අය මේ වෙජිටබල් එක සුපර් මාකට් එකේ දැක්කට කොහොමද සුද්ධ කරන්නේ කොහොමද කන්නේ කියලා දන්නේ නැති අයත් ඇති. ඉතින් ඒ අයට මම අද කියලා දෙන්නම් කොහොමද මේක හොඳට සුද්ධ කරගෙන හදාගන්නේ කියලා. ඉතින් මේකට නම් ලෝභ වෙලා බෑ. හොඳට මේකේ පොතු ටික ඉවත් කරගන්න ඕන ඝනකමට තියෙන. ඊට පස්සේ අපි මේ ටිකත් මේ විදිහට කපා ගන්න ඕන. ඊට පස්සේ මේකේ නැට්ට පොඩ්ඩක් කපලා මේ විදිහට මේ ඒ ටිකත් සුද්ධ කරගන්න ඕන. ඔයාලා බලන්නකෝ මම කොහොමද සුද්ධ කරගන්නේ කියලා. ඒ විදිහට ඒකෙත් පොතු ටික පිළිවෙලට ඉවත් කරගන්න ඕන. ඒත් එක්කම ඔයාලා දකින්න ඇති මම වතුර එකක් ලෑස්ති කරගත්තා දෙහි ගෙඩියක් මිරිකලා. ඉතින් මේක ගොඩක් කහට හිටින එළවලුවක්. ඉතින් අතේ ඉඳන් කහට හිටිනවා. ඒ නිසා මේක කපාගෙන අපි මේක සුද්ධ කරගෙන මේ දෙහි දාපු වතුර එකට තමයි දාගන්න ඕන. ඉතින් මට මේක සුද්ධ කරද්දි මතක් වෙන්නේ කෙසෙල් මුව එකමයි. ඒකෙත් ඔයාලට මතකයිනේ කහට පිපෙනවා. ඒ වගේම ඒකෙත් ඝනකම් පොතු ඉවත් කරගන්න ඕනේ. ඒ වගේ වැඩ ටිකක් තියෙනවානේ. ඉතින් මේකෙත් ඒ විදිහට තමයි කරගන්න තියෙන්නේ. ඉතින් මේක ඉතාලි ක්‍රමයට හදපුවාමත් ගොඩාක් රසයි. ඒ වගේම ගොඩාක් ගුණවත් ආහාරයක් මේක. මේකේ වටේ සුද්ධ කරගත්තට පස්සේ මේක දෙකට කපලා මෙතන මැද තියෙන මේ මං අයින් කරන විදිහට ඒකේ තියෙන රේණු ටික අයින් කරගන්න ඕන. මොකද ඒක හොඳට අයින් කරගත්තේ නැත්නම් අපි මේක හදපුවාම තිත්තයි. තිත්ත නිසා මේකත් හොඳට අයින් කරගෙනම අපි මේ දෙහි දාපු වතුර එකට මේක දාගන්නවා. ඒ වගේම ඔයා මේක පළවෙනි පාරට සුද්ධ කරන්න ගන්න කෙනෙක් නම් තවත් පහසු වෙන්න මම තව එකක් ඔයාලට සුද්ධ කරන විදිහ කියලා දෙන්න. ඒ වගේම මේක ඉතාලියේ හැම අවුරුද්දෙම නැහැ. කාලෙකට විතරයි තියෙන්නේ. ඉතින් මේක ටිකක් මිල අධිකයි. මේකේ එකක් වෙනවා යුරෝ 1.50ක් දෙකක්. ඉතින් විවිධ සුපර් මාකට් වල විවිධ විදිහට මේකේ මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් ඒ වගේම මේක ටිකක් අමාරු වුණාට හරිම රසවත් ආහාරයක්. දැන් ඉතින් මම ඔක්කොම ටික සුද්ධ කරගෙන ඉවරයි. දැන් ඉතින් අපි මේක හීනියටම කපා ගන්න ඕන. කෙසෙල් මුව කපා ගන්න විදිහටම හීනියට කපලා මේක ආයෙත් මේ දෙහි මිශ්‍ර භාජනයේටම දා ගන්න ඕන. මොකද නැත්තම් කහට පිපෙනවා.
ඉතින් මම කරචොෆි ටික හීනිවටම කපාගෙන ඉවරයි. දැන් මේකේ වතුර හොඳට මිරිකලා භාජනයකට දාගන්න ඕන. ඊට පස්සේ මම මේකට අවශ්‍ය වෙන අනිකුත් දේවල් ලෑස්ති කරගන්නයි හදන්නේ. දැන් අපි බලමු මේ කෙසෙල් මුව තෙල් දාන එකට නැත්තම් කරචොෆි තෙල් දාන එකට මොනවාද අපට අවශ්‍ය වෙන අනිකුත් ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. ඉතින් මම මේකට අරගෙන තියෙනවා උම්මලකඩ අරගෙන තියෙනවා. ඒ වගේම කෑලි මිරිස්, ලුණු ඒත් එක්කම මම අරගෙන තියෙනවා ගම්මිරිස්, පොඩි ගොරක කෑල්ලක් අරගෙන තියෙනවා. ඒත් එක්ක මම අරගෙන තියෙනවා කරපිංචා. ඉතින් ඔයාලට හොඳ ෆ්‍රෙෂ් කරපිංචා තියෙනවා නම් ගන්න. කුරුඳු කෑල්ලක්, කහ කුඩු, ඒ වගේම අබ තේ හැන්දක් විතර අරගෙන තියෙනවා. රම්පේ කෑලි දෙකක්, කොච්චි අරගෙන තියෙනවා. අමු මිරිස් අරගෙන තියෙනවා කරල් 4-5ක් විතර, සුදු ලූණු, ඒත් එක්කම හීනිවට කපාගත්ත ලූණු ගෙඩියක් අරගෙන තියෙනවා. ඉතින් ඒත් එක්කම අරගෙන තියෙනවා හීනිවට කපාගත්ත කරචොෆි ටික. ඉතින් මේක දැන් අපි කහට පිපෙන නිසා මේකට 3-5 චුට්ටක් දාගන්නවා. ඉස්සර මම කහ කුඩු තේ හැඳි දෙකක් විතර දාගන්නවා. ඒත් එක්කම ගම්මිරිස් ස්වල්පයක් දාගන්නවා. ගෝරක කෑල්ලක් දාගන්නවා. ඒත් එක්කම රස අනුව ලුණු එකතු කරගන්න මේකට. ඊට පස්සේ මේක හොඳින් කලවම් කරලා පැත්තකින් වහලා තියෙනවා. දැන් ඉතින් අපි ඔක්කොම රෙඩි නිසා මේක තෙල් දාගන්න විදිහ බලමු. ඉතින් මුලින්ම මම සෝස් පෑන් එකක් ලිපේ තියාගෙන ඔලිව් ඔයිල් ටිකක් මේකට දාගන්නවා. ඔයාලට කැමති ඔයිල් වර්ගයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මේ තෙල් එක රත් වෙද්දි ඒකට අබ දාගන්නවා. අබ එක පිපිරීගෙන එද්දි මම මේකට කරපිංචා ටික දාගන්නවා. ඒත් එක්කම රම්පේ ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම සුදු ලූණු ටිකක් දාගන්න. ඉතින් මේ වෙලාවේ හොඳ සුවඳක් එනවා. ඒ ටිකම කලවම් කරගෙන ඊට පස්සේ මම මේකට ලූණු ගෙඩිය එකතු කරගන්නවා. ඉතින් ඒත් එක්ක මම මේකට අමු මිරිස් කොච්චි ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු ඒත් එක්කම ගම්මිරිස් හැන්දක් විතර එකතු කරගන්නවා. හොඳට කලවම් කරලා විනාඩියක් විතර ඉදුණාට පස්සේ තමයි මම මේකට උම්මලකඩ ටික එකතු කරගන්නේ. මේකට උම්මලකඩ එකතු කරගත්තාම මේක ගොඩාක් රසයි. ඒ වගේම ඔයාලට පුළුවන් මේකට හාල් මැස් හරි කූනිස්සෝ එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේක චුට්ටක් තෙලේ බෙදුනට පස්සේ තමයි මම මේකට කෑලි මිරිස් ටික එකතු කරගෙන ඒකත් කලවම් කරගෙන ඊට පස්සේ මම මේකට කපාගත්ත කරචොෆි ටික එකතු කරගන්නවා. එකතු කරගත්තට පස්සේ මේක හොඳින් කලවම් කරලා වහලා විනාඩි 5ක් විතර උයා ගන්න ඕන. ඉතින් ඔයාලා ඒ අතරතුර මේක කලවම් කරන ගමන් උයා ගන්න. ඉතින් ගින්දර වැඩිත් නැතුව අඩුත් නැතුව සාමාන්‍ය මට්ටමකට තියාගෙන මේක උයා ගන්න. ඉතින් මේ වෙලාවේ හරි සුවඳයි. ඒ වගේම මේක හදාගත්තොත් මේක එක්ක විතරක් ඔයාලට බත් කන්න පුළුවන්. ඉතින් දැන් ඔන්න අපේ කරචොෆි එක නැත්තම් කෙසෙල් මුව තෙල් දාගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මේකේ රස බලන්න. ඔන්න ඉතින් ඔයා පිටරට ඉන්න කෙනෙක් නම් මේ වෙජිටබල් එක හදාගන්න දන්නේ නැත්නම් දැන් ඔයාට පුළුවන් ශ්‍රී ලංකන් ස්ටයිල් එකටම මේක හදලා රස බලන්න. වෙනදා වගේම ආදරෙන් මතක් කරන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න කියලා. ඉතින් bell button එකත් click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් එනවා. ඉතින් තවත් රසවත් අලුත් රෙසිපි එකකින් අපි ආයෙ හම්බෙමු. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye.